අපි හැමෝම දන්න දෙයක් තමයි හෝම්වර්ක් කියන වචනය ඇහුනම දරුවන්ටත් දෙමාපියන්ටත් පොඩි ස්ට්‍රෙස් එකක් පීඩනයක් වගේ දැනෙනවා. සමහර විට එය දෙමාපියන්ට මහන්සියක් ආතතියක් ගෙන දෙන්නක්. ඒ වගේම දරුවන්ට කම්මැලිකමක් කරදරයක් ගෙන දෙන්නක්. ඉතින් අද වීඩියෝවෙන් කියලා දෙන්නේ හෝම්වර්ක් කරන වෙලාව පීඩනයක් බවට පත් කරගන්නේ නැතුව දෙමාපිය දූදරු සබඳතාවය වර්ධනය කරගනිමින් සුන්දර වෙලාවක් බවට පත් කරගන්න විදියයි. අංක 1. Change your mindset. ඔබේ ආකල්ප වෙනස් කරගන්න. ඔබ හෝම්වර්ක් කියන දේ දකින විදිය මුලින්ම වෙනස් කරගන්න. හෝම්වර්ක් කියන්නේ දරුවාට දෙන පනිෂ්මන්ට් එකක්. ඒ කියන්නේ දඬුවමක් නෙමෙයි. එය දරුවා ඉගෙනගත් දේවල් පිළිබඳව දරුවාගේ විශ්වාසය ගොඩනැගීමට පුහුණුවක්. ඉගෙනගත් දේවල් නැවත මතක් කිරීමටත් තමන්ට හැකි බව නිගමනය කිරීමටත් අවස්ථාවක්. අපි දරුවාට ඉක්මනට හෝම්වර්ක් ඉවර කරන්න, ඉක්මන් කරන්න කියලා බල කරනවට වඩා සුදුසුම දේ තමයි අපි ඔවුන්ට උදව් කරමින් ඔවුන් සමග සහයෝගයෙන් සතුටින් මේ අවස්ථාව ගත කිරීම. අංක 2. Create a calm space. නිදහස් වටපිටාවක් සාදාගන්න. දරුවා පාසලෙන් නිවසට පැමිණි පසු ඔවුන්ට රිලැක්ස් ටයිම් එකක් ලබා දෙන්න ඕනේ. ඔවුන්ට හොඳින් පිරිසුදු වී ආහාර ලබාගෙන ටික වේලාවක් නිදහසේ සෙල්ලම් කිරීමට අවස්ථාව දීමෙන් පසුයි අපි ඔවුන්ව හෝම්වර්ක් කිරීමට සූදානම් කළ යුත්තේ. ඉගෙනීමට නම් දරුවාගේ මනස ප්‍රබෝධමත්ව විවේකීව පැවතිය යුතුයි. ඒ වගේම හෝම්වර්ක් කරන වෙලාවට ටීවී ෆෝන් භාවිතා කරන්නේ නැතුව නිදහස් පිරිසුදු ස්ථානයක් සූදානම් කරගන්න. අංක 3. Stay patient and positive. හෝම්වර්ක් කරන වෙලාවට ඉවසීම වගේම ධනාත්මක ආකල්පත් ඔබ ළඟ තබා ගන්න. සමහර වෙලාවට දරුවන්ට වැරදීම් සිදු වෙනවා. ඒකට කමක් නැහැ. ඔබ එසැනින්ම ඔවුන් නිවැරදි කරනවා වෙනුවට අපි ආයෙත් මේක බලමුද, ඔයාට හිතෙන විදිය කියන්න වගේ දේවල් කියලා ඔවුන් තුලින්ම අවශ්‍ය පිළිතුර ලබා ගන්න උත්සාහ කරන්න. එවැනි සංවාදශීලී වටපිටාවක් මගින් දරුවා හිතන්න පෙළඹෙනවා. ඔවුන්ට විශ්වාසය ගෙන දෙනවා. හැම වෙලේම ඔවුන්ගේ කැපවීම අගයන්න. පුතා ඉක්මනට හෝම්වර්ක් කරලා හරියටම කරලා වගේ දේවල් වලින් ඔවුන්ව දිරිමත් කරන්න අපිට පුළුවන්. දෙමාපියන්ගේ ඉවසීමත් ධනාත්මක සිතීමත් මගින් දරුවා දවසින් දවස බොහෝ දක්ෂතා පෙන්වාවේ. අංක 4. Turn into a bonding time. හෝම්වර්ක් කරන කාලය දරුවා සමග ගුණාත්මක සම්බන්ධතාවයක් බවට වර්ධනය කරගන්න. අපිට පුළුවන් පුංචි දරුවෝ එක්ක හෝම්වර්ක් කරන වෙලාවට ඔවුන්ගේ කැපවීම අගය කරන්න. ඔවුන් ආස විදියට ස්ටිකර්ස්, රිවෝඩ්ස් වගේ දේවල් ඔවුන්ට දෙන්න. ඒ වගේ දේවල් වලට ඔවුන් හරිම කැමතියි. ස්ටිකර්ස්, ස්ටාර්ස්, හાર્ට්ස් වගේ දේවල් ඔවුන්ට ලැබෙනවා නම් බබාලා ගොඩාක් ආසයි. ඉතාමත් කුඩා මුදලකට ඔබට ඒවා මිලදීගෙන ඔබ ළඟ තබාගෙන බබාලව අගය කරන වෙලාවට ඒවා දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. අද හොඳට හෝම්වර්ක් කරන නිසා ඔවුන් ආසම කෑමක් රාත්‍රියට පිළියෙල කරන බවටත් ඔබට කියන්න පුළුවන්. ඉතාමත්ම සරල නමුත් දරුවන්ට බොහෝ වටිනා පුංචි ඇගයීම් තවත් තියෙනවා. හිනා වෙලා ඔවුන්ට අත්පොඩි ගසන්න, වැඩ ඉවර කරලා ඔවුන් සමග නටන්න, සෙල්ලම් කරන්න වගේ දේවල් ඔබට කරන්න පුළුවන්. ඉතින් දෙමාපියන් මේ මොහොත විනෝදයෙන් දරුවන් සමග ගත කරනවා නම් දරුවන් ඉබේම ඉගෙන ගැනීමට ආදරය කරනවා. අංක 5. Understand your child's learning style. දරුවාගේ රටාව හඳුනා ගන්න. සමහර දරුවෝ ලියන්න කැමති, සමහර දරුවෝ කියවන්න කැමති, සමහර දරුවෝ අඳින්න කැමති. ඉතින් ඔබේ දරුවා කැමතිම දේ මුලින් ඔබ හඳුනා ගන්න. ඔබේ දරුවා අඳින්න, පාට කරන්න වැඩිපුර කැමති නම් ඔබට පුළුවන් ඔවුන්ට වැඩිපුර පාට කරන දේවල්, චාට් වලින් මතක තබා ගන්න පුළුවන් දේවල් වලට යොමු කරන්න. ඔවුන් කතා කරන්න වැඩිපුර කැමති නම් ඔවුන්ට පිළිතුර විස්තර කරන්න මුලින් ඉඩ දෙන්න. එවිට ඔවුන් තුළ විශ්වාසය සහ ඔවුන්ගේ මතකය වර්ධනය වෙනවා. ඊට පස්සේ ඔවුන්ට ලියන්න ලබා දෙන්න පුළුවන්. ඉතින් එලෙස ඔවුන් ඉගෙන ගන්න කැමතිම ක්‍රමයක් තිබෙනවා. එය අල්ලගත්තොත් ඔබට ඔවුන්ට උදව් කරන්න පහසු වෙනවා. අංක 6. Use small goals and breaks. කුඩා කාලවලින් කුඩා ඉලක්ක හදාගන්න. දරුවන්ට එක විදියට අවධානය තබාගෙන ඉන්න පුළුවන් ටික වෙලාවක් විතරයි. විශේෂයෙන්ම අවුරුදු 4ත් 8ත් අතර දරුවන්. ඉතින් ඒ නිසා ඔවුන්ට කරන්න තියෙන දේවල් කුඩා කාලවලට බෙදලා දීලා කරන්න. නැත්නම් ඔවුන්ට එපා වෙනවා. අපි මේ වැඩේ විතරක් ඉවර කරලා පොඩි විවේකයක් ගමු, තේ කප්පමු, මොනවා හරි කමු කියලා ඔවුන්ට කම්මැලි නොහිතෙන විදියට ඔවුන්ව යොමු කරවන්න.
අංක 7. Avoid comparing with others. අනිත් අය සමග සසඳන්න එපා. කිසිම වෙලාවක ඔයාගේ යාළුවා නම් ඉක්මනට හෝම්වර්ක් ඉවර කරනවලු, ඔයා තමයි හැමදාම හොඳට කරන්නේ නැත්තේ වගේ සසඳන වාක්‍ය සහ ඍණාත්මක දේවල් දරුවාට කියන්න එපා. හැම වෙලේම දරුවාව දිරිගන්වන සුබවාදී වචන වලින් කතා කරන්න. අංක 8. Communicate with teachers. ගුරුවරුන් සමග කතා කරන්න. ඔබට හැඟෙනව නම් දරුවාගේ හෝම්වර්ක් දරුවාට දරාගත නොහැකි, බර වැඩි, දිග වැඩි කියලා ඔබ සුහදශීලීව ගුරුවරයා සමග කතා කරන්න. එය පැමිණිල්ලක් නෙමෙයි. ඔබත් ගුරුවරයාත් දරුවා පිළිබඳව මනා සංනිවේදනයක් පවත්වා ගැනීම මගින් දරුවා පිළිබඳව හොඳ අවබෝධයක් දෙදෙනාටම ලබාගත හැකි වෙනවා. අංක 9. Be a calm role model. දරුවා ඔබව අනුකරණය කරන බව මතක තබා ගන්න. දෙමාපියන් සංසුන්ව සිනහවින් සිටිනව නම් දරුවා එය අනුකරණය කරනවා. ඔබ කෝපව නොසන්සුන්ව හෝම්වර්ක් හරිම කරදරයක් ලෙස දකිමින් ගුරුවරයාටද බනිමින් සිටිනව නම් දරුවාගේ සිතටත් ඇතුළු වන්නේ එවැනිම හැඟීමක්. ඒ නිසා දරුවාට හෝම්වර්ක් වලට උදව් කිරීම ඔබේ සතුටුදායක පුරුද්දක් විදියට තබා ගන්න. එය දරුවා සමග යුද්ධයකට සූදානම් වීමක් ලෙස තබා ගන්න එපා. ඉතින් නැවතත් මතක් කරන්න කැමති, හෝම්වර්ක් කියන්නේ දරුවාට පනිෂ්මන්ට් එකක් නෙවෙයි. එය දෙමාපියන්ටත් දරුවාටත් එකට ඉගෙන ගන්න, හිනෙහෙන්න, එකට සමීප වෙන්න අවස්ථාවක්. ඒ අවස්ථාවට ආදරයෙන් මුහුණ දෙන්න. ආතතියෙන්, පීඩනයෙන් ඒ අවස්ථාව අඳුරු කරගන්න එපා. ඉදිරියටත් මෙවැනි වැදගත් තොරතුරු ඔබගේ ජීවිතයට එක් කර ගැනීමට අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට සුබ දවසක්. බොහොම ස්තුතියි.